කොහෙද එන්නේ? අතන. අගන්න. මට ලැබිය යුතු දෙයක් අන්සතු වේගන යන්නේ. ඒකට මේ බාරයක් වෙන්න කියලා. කරන්න දෙයක් නෑ ඒක නොලැබීම. නොලැබීම කියලා නිකන් ඉන්න බෑනේ කප් මහත්තයා. වෙන්න තියෙන දේ වළක්වන්න බෑ ළමයා. ඇයි බැරි වෙන්න තියෙන දේ වළක්වන්න? මොකද්ද කරන්නේ කියන්නේ? මං ආයේ බාරයක් වෙන්න. කාරණා විශ්ණුනෝතින් දේව රූපේ නාවනවා කිරිවලි. එහෙමනම් කියමු බලන්න කාරණා. මේ මට ලැබිය යුතු ප්‍රියාදරිය මටම ලැබෙන්නේ කියලා මේ දැන් ඒ දැරිවි දන්නවද මේ ළමයා ඒ ගැන ළමයාට ආදරය කරනවයි කියලා? තාම නම් ඒ සොඳුරු ලඳ දන්නේ මං එයාට ආදරය කරන විත්තිය. වලා මේ එතන ප්‍රශ්නයක් නේ. කෙල්ල කැමති නැත්තම් දෙයියෝ මොනව කරන්නද? මොනව කරන්නද? උදව් කරන්න ඕන මට. මං හිතන්නේ අපේ දෙයියෝ තාම ලෑස්තිලා නෑ මේ මගුල් කපුකම් කරන්න. කපු මහත්තයෝ. එහෙනම් ඉතින් මගේ වැඩේ තරියන පාටක් නෑ වගේ. නෑ. ඔය ළමයාගේ ප්‍රශ්නයක් නෑ. මොකද ඔතන ඔය ළමයාත් කැමති ඒ ළමයාත් කැමති. ප්‍රශ්නේ තියෙන්නේ දෙමව්පියන්ගෙන්නේ. දෙයියන්ට පුළුවන් දෙමව්පියොත් එක්ක කෝඩිනේට් කරලා ඒක මොකක් හරි කරලා දාන්න පුළුවන්. ඉතින් දෙයියන්ට පුළුවන් නේ දෙමව්පියත් එක්ක ඒ වගේ මටත් මේ කෝඩිනේට් කරන්න. බෑනේ. ඔතන කෙල්ල කැමති නෑ. අන්තිමේ මොකක් හරි ප්‍රශ්නයක් ආවොත් එහෙම මේ දොස් පාරන්නේ මට. තමුසෙට? නෑ මේ දෙයියන්. මේ කබ්මාත්‍ය මම මෙතෙන්ට ආයේ නෑ තමුසෙත් එක්ක පල්ලහැලි කතා කරන්න. මං ආයේ කාරණාව විශ්ත කරගන්න. හොඳයි. කියමු බලන්න එහෙනම් කාරණා. මගේ පැමිණිල්ල මම ඉදිරිපත් කරන්න. හොඳයි. කපු මහත්තයෝ. එහෙනම් මාත් එක්කම තියන්නම් පූජාව. නෑ. ඔය පින්වතියට පුළුවනි මේ පින්වතා පූජාව තියලා ගියාට පස්සේ ඒ කටයුතු කරන්න. අපෝ එතකොට මට රෑ වෙනවනේ. ගෙදර යන්නත් වෙන්නේ තනියම. ප්‍රශ්නයක් නෑ. මට පුළුවනි නේ අරලවන්න. මේ මං ඉන්න පූජාව ඉවරනකම් මට පුළුවන් මේ ඇරලවන්න. නෑ. එතකොට ඔය බෙදිමතාට පරක්කු වෙනවා. අපට ඔවා ප්‍රශ්න නෙවෙයි. විශේෂයෙන් අපි මෙතන ඉන්නේ මෙතෙන්ට එන බවලත් උදේ රෑ බෝ වුණාම ඒගොල්ලොන් ගෙවල් වලට අරලවන්න ඔය වගේ ප්‍රශ්න වලටනේ. කතාවෙන් පූජාව පරක් වෙනව නේද කප් මහත්තයා? අපි එහෙනම් පූජාව ලෑස්ති කරමු. හොඳයි. මාත් මේකම තියෙනවා. අරණට අධිපති සුරින්දේ දිවනෙත් පිහිදා බලනු මැන ඒ ප්‍රිය කරු ළඳ මට ලබා දෙනු මැනේ මේ ප්‍රිය කරු ළඳ මට ලබා දෙනු මැනේ මවෙත දයා කරුණා බර සෙනෙහස්
සල්ලොවට නෙත් විහිදා සැමදුත් විඳලු සුරිඳුනි නොපමාවම මේ ළඳ මට ලබා දෙනු මැනේ නොපමාවම ඒ ළඳ මට ලබා දෙනු මැනේ එහෙමනම් ගිහිල්ලා හෙට හැන්දෑවටත් එන්න. හොඳයි කපු මහත්තයා. එහෙමනම් කපු මහත්තයෝ මාත් ගිහලා හෙට එන්න. නෑ ඔය පින්වතා ආයෙ නාවත් කමක් නෑ. මොකද ඔය පින්වතාගේ දේවකාර්ය අද ඊටාත්ම උත්කෘෂ්ඨ අන්දමට පැවැත්ුණා. එහෙනම් කපු මහත්තයා මගේ පූජාවත්තිය දෙනවද? ඒක හරි. ඒක තියෙනවා. ඒක තියෙනවා. මේ නෑ කපු මහත්තයා හිස් වට්ටිය මට ගෙදර ගෙනියන්න. ආයි කාපව් මේ පොඩ්ඩක් ඉන්න. මේක මගදී කන්න. කම්. එහෙනම් මං ගිහින් එන්න. හොඳයි. අම්මේ මේවට පත්තු බඳින්නේ පත්තු කපු මහත්තයෝ අර ආපු හාදයන මට ඒ තරම් ඇල්ලුවේ නැහැ. මිනිහට උගතෙක් වගේ. දැක්කේ නැද්ද ආපු ප්‍රශ්නවල හැටි? හැබැයි මිනිහා දැනගත්තා නම් මම මෙතන නියම දෙයියෝ කියලා. හරිම කතයි තමුන්නාසේ අසුවෙච්ච විදිය. හරි? මොකද මං කරන වැරද්ද? වැරද්ද? ඇයි මතකද අර බාරෙන්නා මනසර කිව් බොරු පට බේග. ඉතින් හරිනේ කපුන් නැහැ. එල්ල කැමති නැත්තම් මම මොනව කරන්නද? මොනව කරන්නද? ඔබතුමාට තිබුණානේ ඒ වෘත්තයට කියන්න මට බාරයක් කරන්න එක. මං ටක් ගාලා වැඩේ කරලා දෙනවා. මේ මම දැන් වතාවකුත් කිව්වා මෙතන මේ ස්ථානේ මාරුණාට තත්ත්වයේ වෙනසක් නැහැ කියලා. මෙතන දෙයියෝ තමසෙද මමද? බලනවා මම රියල් ගෝඩ් දෙලත් මට තාම බැරි වුණානේ මගේ කටයුත්ත අමාර කරගන්න. ඉතින් මං කොහොමද අනුන්ගේ පරමාර්ථ ඉෂ්ට කරලා දෙන්නේ? මොනවා කියනවද මන් දන්නේ නැහැ. කවදාවත් ඒකෙල්ල කැමති වෙන්නේ නැහැ. තමසේ කොහොමද ඒක දන්නේ? මම මේක දන්නවනේ. තමසේ කොහොමද ඒක දන්නේ? මම මේක දන්නවා. තමසේ ඒක හොඳටම විශ්වාසද? ඉරහඳ පල්ල දෙයියන් පල්ල මට ඒක විශ්වාසයි. තමසේ කොහොමද ඕක ඔය තරම් විශ්වාසවන්ත විදිහටම කියන්නේ? පේන්නේ නැද්ද ඒ කෙල්ල හසුරන විදියෙන්? ඒ කෙල්ලගේ හිත ආදරෙන් පිරීලා. නාන්නේ තමයි මම කියන්නේ ඒ කෙල්ල කවදාකවත් කැමති වෙන්නේ නැහැ කියලා. කොහොමටත් ඒ කෙල්ලට ආදරය කරන අර බොහෝර තරති තරුණයට වඩා මම හොඳ නැද්ද? ලස්සන නැද්ද? ලස්සනයි. ඉතින් ඒ කෙල්ල මට කැමතියි. ආන්න දෙන්නේ ඔබතුමාට වරදිච්ච තැන. මනුස්ස කෙල්ලෝ ආදරය කරන්නේ බාහිර ඔපේට එහෙම නැත්නම් ලස්සන මූණකට නෙමෙයි. අවංක හදවතකට. අවංක හදවත. ඔව්. අවංක හදවත. ඔව්. කොහෙද ඔය જાතියේ කෙල්ලෝ ඉන්නේ? ඔය જાතියේ කෙල්ලෝ ඉන්නවා තමුසලාගේ උදවිය ලියන අර නවකතා පොත්වල. මේ මම එකක් කියන්නම්. පිරිසිදු හදවතට ආදරය කරන්නේ යන්නේන මන් නැතුව ගෙවල් වල නාකියන අම්මන්ඩිලා. අද කාලේ කෙල්ලන්ට ඕනේ කරන්නේ පිරිසිදු හදවතවත් නිර්මල ප්‍රේමයක්වත් අවංක ප්‍රේමයක්වත් නෙවෙයි. එහෙනම් මොකද්ද? උන්ට ඕන කරන්නේ පිටස්තර ඔපේ. ගරු නම්බුනාම පුහු ඔපේ. එහෙම කෙනෙක් එක්ක කමක් නැහැ. දවස් දෙකකට හරි කෙල්ල කැමති දී ගන්න. ඉතින් බලනවා මම ඇවිල්ලා දෙයියෝ. මට පුළුවන් ඔය ඕන දෙයක් කියනකොටම මවා ගන්න. ඉතින් කෙල්ලෝ මට කැමති වෙනවා. ඒ දෙයනේ ඔබතුමාගේ මහා බලපරාක්‍රමයට කරන්න බැරි එකම දෙයක් තියෙනවා. ඒක තමයි අර කෙල්ලගේ ආදරය දිනා ගන්න එක.
ආදරය කියන එක බලෙන් ලබා ගන්න බෑ. ඒක ඇති වෙන හදවතේ ගැඹුරුම තැන. මමත් ඒ කෙල්ලට ආදරය කළා. ඒත් මට දැන් තේරෙනවා ඒ කෙල්ල මට ආදරය කරන්නේ නැහැ කියලා. මම ඒ කෙල්ලගේ ආදරයට ආදරය කරනවා. මම මේ කෙල්ලගේ ආදරයට පූජා කරනවා. එතකොට මට ඒ කෙල්ල ලැබෙන එකක් නැද්ද? ලැබෙයි. කෙල්ල ලැබෙයි. ඒත් ලැබෙන්නේ අවංක ආදරය. අවංක ආදරේ නැතුව ඒ කෙල්ලගෙන් ඇති පළක් නෑ මට. මම ආදරේ කෙරුවේ ඒ කෙල්ලගේ අවංක හදවතට. මම ආදරේ කෙරුවේ ඒ කෙල්ලගේ ලස්සන රූපෙට නම් මම තමුසෙට ඒ රූපේ මවලා ආදරය කරන තමුසෙට. චීකේ! අනේ දෙවියනේ වැදලා කියන්නම් මාව දෙයියෙක් කළාට ගෑණියෙක් නම් කරන්න එපා. එහෙමනම් තමුසේ මට ලබා දෙන්න ඕනේ ඒ කෙල්ලගේ අවංක ආදරේ. ඉතින් දෙයියනේ මොකටද කරවිච්ච එක? මගේ ආයේ වචන දෙකක් නෑ. කිව්වත් කිව්වමයි. මට ලබා දෙනවා ඒ කෙල්ලගේ අවංක ආදරේ. මේක නයිසයි ආඥාවයි. අනේ දෙයියනේ මට වෙච්ච දේ අම්මයි කටින්දා. අනේ අම්මපල් මයි කට හොඳයි අච්චාරු දාන්න. දැන් ඉතින් මොකද කරන්නේ? අනේ දෙයියනේ ඔබතුමන්ලා ආවත් මට ඒගොල්ලන්ට කියලා ලක් නෑනේ. ඒගොල්ලන්ගේ මාමේ අමාරු දැම්මේ. ඉතින් අයියන්ඩි මං හිතුවේ අයියන්ඩිට වෙන කරදරයක් කියලා. මට හරි පුදුමයි මේ නංගි ගැන. මොකද්ද නංගිට සිද්ධ වෙච්ච කරදරේ? අනේ අයියන්ඩි. එයා මට හුඟක් ආදරේ. එයා මගේ ඈතින් නෑදෑයෙක් වෙනවා. ඒත් ඇයි දෙයියනේ අපි දෙන්නට එකතු වෙන්න බැරි? මොකද්ද සිද්ධ වෙච්ච කරදරේ? අයියන්ඩි ඒ දවස්වල අපි දෙන්න ගත කරපු ජීවිතේ හරියට කුරුළු ජෝඩුවක් වගේ. ඒ අම්මා හිටපු ගමන්ම අපේ සම්බන්ධයට විරුද්ධ වුණා. මොකද අම්මා එකපාරටම විරුද්ධ වුණේ? එයා අපිට ඈතින් නෑදෑය වෙනවා. ඒ වුණාට එයාගේ තාත්තා කරත්තකාරයෙක්. ඉතින් අපේ තාත්තා කරත්තකාරයෙක් තමයි. තාත්තා ටික ටික ඉහළට යනකොට අම්මා ටික ටික අතීතේ අමතක කරන්න පටන් ගත්තා. දැන් අම්මට ඕනේ වෙලා තිනවා මාව වෙන කෙනෙකුට කසාද බඳලා දෙන්න. මට බෑ අයියේ ආව අමතක කරන්න. දෙමව්පියන්ට අකීකරු වෙන්නේ හොඳ දරුවෝ. ඒ වුණාට දෙමව්පියෝ දැනගන්න ඕනේ දරුවන්ගේ ජීවිත වාසනාවන්ත කරන්න. එහෙනම් මගේ උත්සාහය නිෂ්ඵලයි. මොකක්ද අයියන්නේ මේ කතාවේ තේරුම? නංගි මටත් වෙලා තියෙන්නේ ওই වගේම දෙයක්. මං ඉපදුනේ ඊටාම උසස් තැනක. අතට පයට වැඩකාරයෝ මට ඕන තරම් හිටියා. හිතූ පැතූ සැප සම්පත් මට ඕන තරම් තිබුණා. අනුමානයක් නෑ. එහෙනම් අයියා තවුතිසාවෙක් කෙනෙක් වෙන්න. නෑ. අපෝ නෙමෙයි. පිටුද? එහෙමයි. තවුසාන්නේ. මොකද අයියන්ඩි ඒක මතක් කරපුවම මම බය වුණේ. බය නැද්ද මේ තවුසා දිව්‍ය ලෝකේ මතක් කරාම? ඉතින් ගෙදරින් දවසක් මට යෝජනාවක් ගෙනාවා උසස් පොහොසත් කුලවමියක් ගැන. ඒත් ඉතින් එයා අමාරු වැටිච්ච කෙනෙක්. අයියා කොහොමද ඒක දැනගත්තේ? එයාගෙන්මද? එහෙම දෙයක් වුණාම කවුද නංගි කියන්නේ? මං ඒක දැනගත්තේ එයාගේ පරණ පෙම්වතාගෙන්. පස්සේ බලාගෙන යනකොට එයා මගේ යාළුවෙක්. ඉතින් මං ඒ අදහස සම්පූර්ණයෙන්ම අත්හැරලා දැම්මා. ගෙදරින් කිව්වා මට කැමති දෙයක් කරගන්න කියලා. මං කැමති එකම එක ළඳයි හිටියේ. ඒත් ඉතින් එයා වෙන කෙනෙකුට බහ දීලා අදහස වෙනස් කරගන්න කොහෙත්ම බෑ කිව්වා. මට හිතයි වෙලාවකට සියදිවි හානි කරගන්න. පිස්සුද අයියේ? ගෑණියෙක්ින්ද මොකටද තමුන්ගේ ජීවිතේ නැති කරගන්නේ? ඉතින් අයියාට තිබුණානේ අයියාගේ හිතේ තියෙන අදහස ඒ ළමයට පැහැදිලි කරලා දෙන්න. මේ දැනුත් උත්සාහ කරන්නේ ඒකටම නෙන්න. මොකක්ද අයියන්නේ? නෑ මේ බාරහාර වෙන්න යන්නේ ඒක. මට කවියක් මතක් වුණා නංගි. කවියක්? ඔව්. සිහිවේ නිතරම සුකුමල දිගැසිය ලතවේ සීකර සැමදින ඔබෙවත් නිහඬව ඉන්නේ ඇයි මගේ පියකත බහ දෙනු මැන මට පෙම්බර යුවතිය. මම මේ කවිය නංගිගෙන් ඇහුවොත් නංගි ඒකට දෙන උත්තරේ මොකක්ද? මොකක්ද අයියන්නේ? දැන් නංගි හිතා ගන්නකෝ මම මේ කවිය කිව්වේ නංගිටම කියලා. නංගි මොකක්ද ඒකට දෙන පිළිතුර? ආයෙමත් කියන්න බලන්න.